ආයිබෝවන් සුබ දවසක් ඔයාලා හැම දෙනාටම. අද මම ආවේ මේ දිනවල හැමෝම කතා කරන විශේෂ මාතෘකාවක් ගැන විශේෂ තොරතුරු ටිකක් අරගෙන. ඉස්සෙල්ලම මම ඔයාලට හදවතින්ම ස්තුති කරනවා මගේ වීඩියෝ නරඹලා මැසේජ් කරාට සහ අදහස් දැක්වුවට. ඉතින් ඒ දේවල් නැතත් මගේ එකම අරමුණ මේ දේවල් වලින් මොනාම හරි දෙයක් ඔයාලගේ ජීවිතයට අරගෙන සාර්ථක වෙනවා දකින්න එක. ඉතින් එහෙනම් අපි යමු අද අපේ මාතෘකාවට. 2026 ජූලි 27 වෙනිදා ඉඳලා 2026 දෙසැම්බර් 11 දක්වා මේෂ ලග්න ඔයාගේ ශනි ග්‍රහයා මීන රාශියේ ඒ කියන්නේ 12 වන භාවයේ වක්‍ර ගමනක යෙදෙනවා. ඉතින් මේ ශනි ග්‍රහයාගේ බලපෑම මත ඔයාට මේ කාලය තුල අත්විඳින්න ලැබෙන සුබ සහ අසුබ ප්‍රතිඵල වැල්වටාරම් නැතුව ඊටාම කෙටියෙන් තමයි අරගෙන ආවේ. මේ දේවල් වලින් ගත හැකි යමක් තියෙනවා නම් ඒ දේවල් අරගෙන සාර්ථක වෙන්න කියලාත් ආරාධනා කරනවා. අපි මුලින්ම බලමු මේ ශනි ග්‍රහයා වක්‍ර වීම තුලින් ඔබට ලැබෙන අසුබ ප්‍රතිඵල මොනවද කියලා. ඔබගේ 12 වන භාවයේ ශනි වක්‍ර වීම නිසා බලාපොරොත්තු නො වූ හදිසි වියදම් ඉහළ යන්න පුළුවන්. ඒ වගේම ණය බරින් ගැටලු ඇති විය හැකි නිසා මූල්‍ය කල්පනාකරණය ඊටාම වැදගත්. ඒ වගේම ඔබගේ 6 වැන්නට ශනිගේ දෘෂ්ටිය වැටීම නිසා පාදාශ්‍රිත රෝග, ස්නායු දුර්වලතා, නිින්ද යාමේ ගැටලු සහ මානසික ආතතිය වැනි තත්ත්වයන් මතුවීමට පුළුවන්. මේ කාලයේ සෞඛ්‍ය ගැන විශේෂයෙන් සැලකිලිමත් වන්න. ඒ වගේම විදේශගත වීමට බලාපොරොත්තු වෙන සිටි අයට හෝ විදේශගතව සිටින අයට නීතිමය හා නිල කටයුතු වලදී අනපේක්ෂිත ප්‍රමාදයක් නැති වෙන්න පුළුවන්. රැකියා ස්ථානයේදී සතුරන්ගෙන් හෝ කුමන්ත්‍රණ වලින් ප්‍රවේශම් වීමටත් වග බලා ගන්න. මේ කාලය තුල තුන්වන භාවයට ශනිගේ බලපෑම නිසා ළඟම හිතවතුන්, සහෝදර සහෝදරියන් හෝ නෑදෑයන් සමග මතගැටුම් සහ සංනිවේදන දුරස්ත භාවයන් ඇති වෙන්නට පුළුවන්. ඔබ දරන උත්සාහයට සහ ධෛර්යයට සරිලන ප්‍රතිඵල ශනිකව නොලැබී යාම නිසා කලකිරීම ඇති වෙන්නට පුළුවන්. මේ කාලය තුල වාසනාව මත පමණක් යැපීමෙන් කටයුතු සාර්ථක නොවන අතර උත්සාහය සහ කැපවීම අත්‍යවශ්‍යයි. දැන් අපි බලමු ශනි ග්‍රහයාගේ වක්‍ර වීම නිසා ඔබට සිදුවන සුබ ප්‍රතිඵල මොනවද කියලා. ඔබ බාහිර ලෝකයට වඩා අභ්‍යන්තර ආත්මාවබෝධය ලබන කාලයක්. භාවනා කටයුතු, දහම් කටයුතු සහ මනස සංසුන් කර ගැනීමේ කටයුතු සඳහා වැඩි නැඹුරුවක් දක්වන අතර එයින් ඔබට සැනසීම ලබා ගන්නට පුළුවන්. ඒ වගේම කොතරම් බාධක පැමිණියත් අවසානයේදී සතුරන් පරාජය කරමින් සහ අභියෝගවලට ශක්තිමත්ව මුහුණ දෙමින් ඉදිරියට යාමට අවශ්‍ය මානසික ශක්තිය ඔබට ලැබෙනවා. ප්‍රමාද මැද්දේ වුවත් විදේශ අධ්‍යාපන හෝ රැකියා කටයුතු සඳහා බලාපොරොත්තු තබා ඇති අයට නීත්‍යානුකූලවම එම අවස්ථා උදා කර ගැනීමට අවස්ථාව ලැබෙන කාලයක්. ජීවිතයේ මින් පෙර සිදු වූ වැරදි සහ මගහැරීම් හඳුනාගෙන ඉදිරි අනාගතයේ වඩාත් සාර්ථකව සැලසුම් කර ගැනීමට සහ ජීවිතය යලි සංවිධානය කර ගැනීමට ඔබට ලැබෙන මහඟු අවස්ථාවක්. ඉතින් මේ කාලය තුල මේෂ ලග්න හිමි ඔබ අතිශයින්ම ඉවසීමෙන්, කල්පනාකාරීව සහ ණයවීමෙන් තොරව කටයුතු කිරීමට වග බලා ගන්න. මෙම අපල තත්වයන් දුරු වීම සඳහා සෙනසුරාදා දිනවල දානමාන ලබා දීම, බෝධි පූජා පැවැත්වීම සහ වැඩිහිටිය අයට උදව් උපකාර කිරීම තුලින් මෙම අසුබ ප්‍රතිඵල අවම කර ගන්නට හැකි බවත් මතක් කර සිටිනවා. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් තවත් කෙනෙකුට ෂෙයා කරන්න. මෙවැනි වීඩියෝ දිගටම නැරඹීම සඳහා මගේ නාලිකාවත් සමග දිගටම රැඳී සිටින්න කියලා ආරාධනා කරන ගමන් අද වීඩියෝවෙන් සමුගන්නවා. ඔබ සැමට තෙරුවන් සරණයි.